සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒක මතක් කරනවා මේ වගේ ඉංග්‍රීසි පාඩම් දිගටම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. subscribe කරලා තියාගන්න. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එක නරඹන්න. අපි යමු එහෙනම් අද පාඩම තමයි nobody. කවුරුවත් නැහැ කියන එක. එතකොට nobody කියන්නේ කවුරුවත් නැහැ. දන්නවා කියන්නේ no. හැබැයි මේ nobody කියන එක නා ඒක වචන නිසා අපි ඒ ක්‍රියාපදය ඒක වචනයට හරවන්න ඕනේ. ඒකට අපි එකතු කරන්නේ අකට s අකුරක්. nobody knows කියන්නේ කවුරුවත් දන්නේ නැහැ. එහෙනම් අද යන් අපි පාඩමට. nobody knows the truth. කිසි කෙනෙක් ඇත්ත දන්නේ නැහැ. කිසි කෙනෙක් ඇත්ත දන්නේ නැහැ. nobody knows the truth. දෙවනි උදාහරණය nobody knows the secret. කිසි කෙනෙක් රහස දන්නේ නැහැ. කිසි කෙනෙක් රහස දන්නේ නැහැ. මෙතන nobody කියන එකේ නැහැ කියන අර්ථයෙන් හින්දා not එකක් යොදන්න අවශ්‍ය නැහැ. nobody knows the secret. කිසි කෙනෙක් රහස දන්නේ නැහැ. තුන්වෙනි වාක්‍ය nobody knows the answer. කිසි කෙනෙක් උත්තරේ දන්නේ නැහැ. කිසි කෙනෙක් උත්තරේ දන්නේ නැහැ. හතරවෙනි වාක්‍ය කිසි කෙනෙක් හේතුව දන්නේ නැහැ. කිසි කෙනෙක් හේතුව දන්නේ නැහැ. nobody knows the reason. nobody knows the reason. කිසි කෙනෙක් හේතුව දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ කියන්නත් පුළුවන්. nobody knows the future. කවුරුවත් අනාගතය දන්නේ නැහැ. නැත්නම් කිසි කෙනෙක් අනාගතය දන්නේ නැහැ. nobody knows the way. කිසි කෙනෙක් පාර දන්නේ නැහැ. කිසි කෙනෙක් පාර දන්නේ නැහැ. හත්වෙනි වාක්‍ය nobody knows the name. කිසි කෙනෙක් නම දන්නේ නැහැ. කිසි කෙනෙක් නම දන්නේ නැහැ. nobody knows the name. අටවෙනි වාක්‍ය nobody knows the date. nobody knows the date. කිසි කෙනෙක් දිනය දන්නේ නැහැ. කිසි කෙනෙක් දිනය දන්නේ නැහැ. nobody knows the story. nobody knows the story. කිසි කෙනෙක් කතාව දන්නේ නැහැ. කිසි කෙනෙක් කතාව දන්නේ නැහැ. nobody knows the story. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ මේ වාක්‍ය හදන්න. අකට දාන්න තියෙන්නේ දන්නේ නැති දේ මොකක්ද කියන නවුන් එක දැම්මනම් ඔයාටත් වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. ඉතින් ඔයත් මේක බලලා ඔයාගේ හදන වාක්‍ය පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න කියලා මම ඉල්ලනවා. අන්තිම වාක්‍ය කිසි කෙනෙක් තැන දන්නේ නැහැ. nobody knows the place. nobody knows the place. කිසි කෙනෙක් තැන දන්නේ නැහැ. ඉතින් ඔයාටත් පුළුවන් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් මේ වගේ වැදගත් පාඩම් ඉගෙන ගන්න. ඒ නිසා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා තියාගන්න.